ලෝකයේ ජනාධිපතිවරයෙක් ඉන්නවා තමන්ගේ වැටුමෙන් 90%ක් නිවාස නැති මිනිසුන්ට පරිත්‍යාග කරපු. ඔහුට මාලිගා තිබුණේ නැහැ. ඔහුට ආරක්ෂක බලයන් තිබුණෙත් නැහැ. ඔහු ජීවත් වුණේ කුඩා ගොවි පොළක. මේ උරුග්වේ රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා. හෝසේ මුජිකා කියන්නේ සාමාන්‍ය දේශපාලඥයෙක් නෙවෙයි. ඔහු තරුණ කාලයේ නිදහස වෙනුවෙන් සටන් කරපු ගරිල්ලා සටන්කාමියෙක්. වසර 14ක් ඔහු හිරගෙදර ගත කළා. ඒ කාලෙන් වැඩි හරියක්ම ගත කළේ කිසිවෙකු නොමැති හුදකලා සිරකුටිවල. ඔහු කියන විදියට ඒ කටුක අත්දැකීම තමයි ඔහුට ජීවිතයේ සැබෑ වටිනාකම සහ නිහතමානී බව උගන්වලා තියෙන්නේ. 2010 වසරේදී ඔහු උරුග්වේ ජනාධිපති ලෙස තේරීපත් වුණා. ඒත් ඔහු ජනාධිපති මන්දිරයට ගියේ නැහැ. ඔහු තෝරාගත්තේ තමන්ගේ ආදරණීය බිරිඳ සහ තමන්ගේ සුරතලාවන කකුල් 3 බල්ලෙකු සමග කුඩා කොවි පොළක ජීවත් වෙන්න. ඔහු තමන්ගේ වතුර ටික පවා ලිඳෙන් ඇදගත්තා. 1987 නිෂ්පාදිත පරණ වොක්ස්වැගන් බීටල් කාර් එක පාවිච්චි කරපු ඔහු සාමාන්‍ය මිනිසුන් සමග පොලිමේ ඉඳලා බෙහෙත් ගත්තා. ලෝකයේ ඔහුට දුප්පත්ම ජනාධිපති කියලා නම් කළා. ඒත් ඔහු දිනක් ලෝකයට කිව්වේ මෙහෙමයි. මම දුප්පත්ම කියා සිතන්නේ නෑ. දුප්පත් මිනිසුන් කියන්නේ සැපේ සඳහා වැඩ කරන මිනිසුන්ට. ඔවුන් ඔවුන්ගේ කාලේ නිස්කාරණේ අපත යවනවා. මොකද ඔවුන්ට මොන දේ ලැබුණත් සෑයීමකට පත් වෙන්නේ නැහැ. එය හරියට නිමක් නැති බඩකින්නක් වගේ. ඔහු ලෝකයට පෙන්වා දුන්නේ බලය සහ මුදල් නෙවෙයි. මනුෂ්‍යත්වය තමයි ලෝකයේ ලොකුම සම්පත කියලා. මුජිකාගේ පාලන කාලය තුල උරුග්වේ රාජ්‍යයේ ආර්ථික වශයෙන් විශාල දියුණුවක් ලැබුවා. ඔහු දූෂණයෙන් තොර රටක් නිර්මාණය කළා. අද ඔහු විශ්‍රාමිකයි. ඒත් මුළු ලෝකයම අදටත් ඔහුට ගරු කරන්නේ ඔහුගේ සරලකම නිසායි. ලෝකයේ හැම දේශපාලඥයෙක්ම ආදර්ශයට ගත යුතු ඒ උතුම් මිනිසා. අපිට ලොකු පාඩම උගන්වනවා. සතුට කියන්නේ බඩු බාහිර ආදිය එකතු කරන එක නෙවෙයි. අනුන්ට උදව් කරන එකයි.